අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ නාලිකාවට. අදින් ILT ලීග් එක ඇරඹෙනවා. අද පළමු තරගය ලෙස ඩුබායි කැපිටල් හා ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙනවා. ක්‍රීඩකයන් 8 දෙනෙක් ක්‍රීඩා කරනවා කියලා සඳහන් වෙනවා. ඩුබායි කැපිටල්හි ප්‍රධාන නායකයා විදිහට දසුන් ශානක පත් කරනවා කියලා සඳහන් වෙනවා. ඩුබායි කැපිටල්හි දසුන් ශානක හා දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනවා. ඩෙසර්ට් වයිපර්ස්හි වානිදු ක්‍රීඩා කරනවා. ජයන්ට් කණ්ඩායම පැතුම් නිශාංක හා නුවන් තුෂාර ක්‍රීඩා කරනවා. පැතුම් නිශාංක පළමු වතාවට තමයි පිටරටදී ලීග් තරගයක් ක්‍රීඩා කරන්නේ. රාජා වෝරියර්ස් කණ්ඩායම අතිශය පතිරණ හා මහිස් තීක්ෂණ ක්‍රීඩා කරනවා. එමිරේට්ස් කණ්ඩායම කමිදු මෙන්ඩිස් ඉන්නවා. අද සිට ජනවාරි 4 දක්වා පැවැත්වෙනවා. රාත්‍රී 8ට තමා තරග ආරම්භ කිරීමට තියෙන්නේ. සමහර දවස්වලට 3:30ට තිබෙනවා සවස. අද තරගය ඩුබායි කැපිටල් සහ ඩෙසර්ට් වයිපර්ස් අතර තිබේ. ශ්‍රී ලංකාවේ විකාශන අයිතිකරු වන්නේ ඩයලොග් ටීවී. අංක 62 පපරේ නාලිකාවයි අංක 126 පපර HD නාලිකාවයි. බ්ලොග් view app එකෙන්ද බලන්න පුළුවන්.